මත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ හායි කොහොමද ඔයාලට? ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ ස්ටඩි බ්ලොග් එකක්. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මම අද මේ විදිහට ස්ටඩි බ්ලොග් එකක් අරගෙන එන්නේ. ඉතින් ඇත්තටම මම ජොබ් එක කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලත් බලන්න ඇති ජොබ් එකක් කරන කෙනෙක් මොනවද ස්ටඩි බ්ලොග් එකකින් අරගෙන එන්නේ කියලා. ඉතින් මම මේකට හේතුවත් මේ වීඩියෝ එකේදී කියන්නම්. ඒ වගේම ඉතින් අද දවසේ මගේ පාඩම් වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා බලමු. ඉතින් වීඩියෝ එකට යමු එහෙනම්. ඉතින් මුලින්ම මම තේ එකක් බීලම වැඩ පටන් ගන්න තමයි හදන්නේ. ඔයාලත් කැමතිද මාරි බිස්කට් තේ එකේ පොඟවල කන්න? මම නම් හරි මාස වැඩක් මම පොඩි කාලේ ඉඳන්ම මේ වැඩේ කරනවා. හරි කොහොම හරි දැන් අද මම ඔයාලට උදේ පාඩම් කරන්න කැමති අය වෙනුවෙන් ස්ටඩි ටිප්ස් 6කුත් අරගෙන ආවා. මොකද සමහර අය ඉන්නවා උදේට පාඩම් කරන්න කැමති, සමහර අය රැට පාඩම් කරන්න කැමති. ඉතින් උදේට පාඩම් කරන්න වැඩිපුර කැමැත්තක් දක්වන අය වෙනුවෙන් තමයි මේ ස්ටඩි ටිප්ස් 6 අරගෙන එන්නේ. ඒ නිසා ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම බලන්න. ඊට අමතරව ගොඩාක් සතුටු හිතෙන දේකුත් ඔයාලත් එක්ක බෙදා ගන්න තියෙනවා. ඒ මොකක්ද කියලාත් මම වීඩියෝ එක මැදදී කියන්නම්. ඉතින් තේ එක බීලා ඊට පස්සේ මම වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. වතුර එකකුත් අරගෙන ආවා. මොකද හැම වෙලේම වතුර බොන්න දුවන්න බැහැනේ. ඒ නිසා වතුර බෝතලයකුත් අරගෙනම ආවා. ඉතින් මේ තමයි මගේ to do list book එක. ඉතින් to do list එකක් හදලම තමයි මම වැඩ පටන් ගන්න යන්නේ. ඔන්න ඔයාලටත් පුළුවන් නම් වැඩ පටන් ගන්න කලින් to do list එකක් හදාගන්න. මේක හරියට ඔයාගේ day එක plan කරනවා වගේ වැඩක්. සමහරවිට අපි මුළු සතියේම time table හදනවනේ. හැබැයි ඒව හරියට කරගන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. ඒත් අපිට day එකක් plan කරන්න පුළුවන්. සහ ඒක plan කරන්නේ ගොඩක් ලේසි. ඒ නිසා දවසේ කරන්න තියෙන වැඩ ටික list එකක් විදිහට හදාගන්න. ඉතින් මම ඔයාලට දෙන පළවෙනි ටිප් එක තමයි to do list එකක් හදාගන්න එක. ඉතින් මමත් අද මගේ වැඩ ටික ලියා ගන්න ගමන් ඉන්නේ. මට අද දවසේ වැඩ 4ක් කරන්න තියෙනවා. ඉතින් මම මගේ පළවෙනි වැඩේට තමයි දැන් යන්න හදන්නේ. ඉතින් අර to do list එකේ පළවෙනිටම අපි දාගන්න ඕන අපිට කරන්න urgentම වැඩේ. ඒ පිළිවෙලට තමයි අපි පෙළ ගස්ව ගන්න ඕන. ඉතින් මට තියෙන පළවෙනිම වැඩේ තමයි පැමිණිල්ලක් හදන එක. ඉතින් ඔයාලා දන්නවා මම ලෝයර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඉතින් ඒකෙදි මට නිව් ප්ලේන් එකක් එහෙම නැත්නම් අලුතෙන් පැමිණිල්ලක් හදන්න ඩ්‍රාෆ්ට් කරන්න තියෙනවා. ඉතින් ඇත්තටම මම මේක කරලා ඉවර කරලා තිබුණේ කලින් දවසේ. අද උදේ මම මේක යවන්න ඕනේ. ඉතින් ඒක යවන්න කලින් මම ආයෙමත් ඩොකියුමන්ට්ස් එක කරපු ටික චෙක් කරලා යවන්න ඕනේ. ඒ නිසා මම දැන් ඒක චෙක් කරන ගමන් ඉන්නේ ඩොකියුමන්ට් එක මම කරපු ඩ්‍රාෆ්ට් එක ගැන. ඉතින් ඒකේ ෆයිනලයිස් කරන වැඩේ තමයි මේ කරන්නේ. ඒක කරලා යවන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ලෝයර් කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරන්න ඉන්න කෙනෙක් නම් මුලදී පුළුවන් නම් ඔයාට ගැලපෙන ෆීල්ඩ් එකක් තෝරගන්න. ඉතින් තමන් තෝරගන්න සයිඩ් එකට අනුව වැඩ කරන්න ඕන. සිවිල් නඩු කරන අයත් ඉන්නවා, අපරාධ නඩු කරන අයත් ඉන්නවා. මම මේ සම්බන්ධව වෙනමම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද මේක ටිකක් සම්පූර්ණයෙන්ම කතා කරන්න ඕන මාතෘකාවක්. ඉතින් අපිට නඩුවල ඩ්‍රාෆ්ටින් වැඩ කරන්න තියෙනවා. ඉතින් ස්ටඩි කරමින් යන ගමනක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒකයි ජොබ් එකක් කරද්දී ස්ටඩි බ්ලොග්ස් ගේන්න මට පුළුවන් උනේ. ගොඩක් අය කමෙන්ට්ස් දාලාත් අහලා තියෙනවා ලෝයර් කෙනෙක් සම්බන්ධයෙන් කොහොමද O level result ගන්න ඕනේ, A level result ගන්න ඕන කොහොමද, ඉංග්‍රීසි වලට තියෙන ඕන පාස් එක මොකක්ද, ඊට පස්සේ ගවර්න්මන්ට් වල පඩිය කොහොමද, ඔය වගේ ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මම ඒ ඔක්කොම ප්‍රශ්න වලට වෙනම වීඩියෝ එකකින් උත්තර දෙන්නම්. ඉතින් මේකම මම ඔයාලට දෙවනි ටිප් එකක් කියන්නම්. ඒ තමයි කලින් දවසේ ඔයාලා නිදා ගන්න කලින් උදේට පාඩම් කරන්න අවශ්‍ය දේවල් ටික සූදානම් කරලා තියලා නිදා ගන්න. උදාහරණයක් විදිහට කියනවා නම් මේසෙ උඩ හොඳට පිළිවෙලට අස් කරලා පිළිවෙලට පොත් ටික තියන්න. කියන්නේ අවශ්‍ය වට පාඩම් කරන්න අවශ්‍ය පොත් ටික තියන්න, පෑන් පැන්සල් ඒ අවශ්‍ය උපකරණ ටික තියලා නිදා ගන්න. ඒ කියන්නේ හෙට දවසේ මම මේ උදේට ඇහැරිලා පාඩම් කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒකට ඕන දේවල් ටික සූදානම් කරලා තියන්න. එතකොට උදේට මේසෙ දැක්ක ගමන් ඔයාලගේ මොළයට සිග්නල් එකක් යනවා. මම මේ ටික පාඩම් කරන්න ඕන. මං කලින් දවසේ මේ ටික සූදානම් කරලා තිබ්බ නේද? මං මේ ටික අනිවාර්යයෙන්ම අද කරන්න ඕනේ නේද කියන එක ඔයාලට දැනෙන්න ගන්නවා.
ඉතින් ඒකත් ඔළුවේ තියාගන්න. කොහොම හරි මගේ පළවෙනි වැඩේ ඉවර කරා. මං කිව්වනේ මට පොඩි දේවල් ටිකක් චෙක් කරගන්න තිබුණේ කියලා. ඉතින් ඒ ටික මම ඉක්මනට කරලා ඉවර කරා. ඊට පස්සේ මට තියෙන්නේ රිටන් සබ්මිෂන් එකක් හදන්න. ඉතින් දෙවෙනි වැඩේට යන්න කලින් මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඉතින් මේකත් ඔයාලට කියන්න ඕන දෙයක්. පුළුවන් නම් ඔයාලා වැඩ කරන අතරතුරේදී අනිවාර්යෙන්ම පොඩි බ්‍රේක් එකක් ගන්න. මේක තමයි ඔයාලට මම කියන තුන්වෙනි ටිප් එක. සාමාන්‍යයෙන් අපි පැය භාගයක් විතර වැඩ කරලා අනිවාර්යයෙන්ම විනාඩි 5ක 10ක පමණ බ්‍රේක් එකක් ගන්නම ඕන. ඕනනම් ඔයාලට එළිය පොඩ්ඩක් ඇවිදලා එන්න පුළුවන්. ගෙදර ඇත්ත එක චුට්ටක් කතා කරලා එන්න පුළුවන්. ඒ වගේ චූටි දේවල් කරන්න පුළුවන්. හැබැයි ලොකු බ්‍රේක් එකක් ගන්න එපා. උපරිම විනාඩි 10ක 15ක වගේ බ්‍රේක් එකක් ගන්න. නැත්තම් අපිට ආයෙමත් වැඩවලට ફોකස් එක එකපාරට දී ගන්න අමාරු වෙනවා. ඉතින් ඒ ටිප් එකත් ඔයාලට කියන්න ඕන. ඊට පස්සේ ඉතින් මට තියෙන්නේ රිටන් සබ්මිෂන් එකක් හදන වැඩේ. ඊළඟට ඒ වැඩේට යන්න තමයි තියෙන්නේ. ඉතින් මම මගේ චූටි බ්‍රේක් එක අරගෙන ඉවර වෙලා ආයෙමත් වැඩ පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට තව ටිප් එකක් මේකම කියන්නම්. ඒක තමයි පුළුවන් නම් පැය 6ක විතර හොඳ නිින්දක් ලබා ගන්න. සාමාන්‍යයෙන් ඉතින් අපිට පාඩම් වැඩ ගොඩ ගැහුණට පස්සේ පැය 6ම නිදා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සමහර එක්සෑම් ලඟ වුණාම අපිට ඊට වැඩිය අඩු කාලයක් තමයි නිදා ගන්න ඉතුරු වෙන්නේ. හැබැයි ඉතින් අර ගොඩාක් ළඟ විභාගයක් නැත්තම් අපිට පුළුවන් පැය 6ක් කොහොම හරි නිදා ගන්න හොඳ නිින්දක් ලබා ගන්න එක අත්‍යවශ්‍යයි. මොකද රැට ගොඩාක් නිදි මැරුවොතින් ඔයාට උදේම හැරිලා පාඩම් කරන්න බැරි වෙනවා. මොකද මේක මම විශේෂයෙන්ම කරන්නේ උදේට පාඩම් කරන්න ළමයි වෙනුවෙන්නේ. ඒ නිසා පුළුවන් නම් පැය 6ක විතර හොඳ නිින්දක් ලබා ගන්න. ඉතින් ඒක තමයි ඔයාලට මම කියන 4වෙනි ටිප් එක. ඉතින් මම දැන් මේ මගේ ඊළඟ වැඩේ එහෙම නැත්තම් දෙවැනි වැඩේ පටන් අරගෙන එක කරන ගමන් ඉන්නේ. ඉතින් මේක තමයි මගේ රිටන් සබ්මිෂන් එක. ඉතින් මේකෙදි වෙන්නේ අපි සාමාන්‍යයෙන් නඩුවලදී සමහරලාට තහනම් නියෝග ඉල්ලනවනේ. ඉතින් ඒ තහනම් නියෝග ඉල්ලද්දී ඒවට ඉන්ක්වයරි එකක් එහෙම නැත්නම් විමසීමක් තියෙනවා. ඉතින් ඒ විමසීමේදී අපි මේක අපේ වාසියට දෙන්න ඕන ඇයි කියන එකට ලිඛිතව කරුණු සැලකිරීම කරන්න ඕනේ, ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි රිටන් සබ්මිෂන් එකක් කියලා කියන්නේ. මම මේ චූටි අදහසක් ඔයාලට දුන්නේ. ඉතින් ඔයාලට තේරෙන විදිහට කියනවා නම් ඔයාලගේ අසයින්මන්ට්ස් වැඩ තියෙනවනේ ඔයාලා ඒව කරලා ඇති. ඉතින් ඔයාලට දෙන ටොපික් එකක් එක්ක ඔයාලා එකේ කරුණු පෙළ ගස්සලා ඔයාලා එක නිගමනයක් දෙනවනේ. ඇයි මේක මෙහෙම වෙන්න ඕන කියන එක. අන්න ඒ වගේ වැඩක් තමයි. ඉතින් මේක මම මේ ලේසියෙන් කිව්වට හරිම අමාරු වැඩක්. ඉතින් පුළුවන් විදියට මම මේක පටන් ගත්තා. මොකද මේකට නම් මට කාලය තියෙනවා ටිකක් වැඩිපුර. ඒ නිසා මට ඕනේ පොඩ්ඩක් අද මේක පටන් අරගෙන පොඩි පෙළ ගැස්මක් හදාගන්න. ඉතින් ඒකෙදි ජජ්මන්ට්ස් කියවන්න ඕන, කලින් දීපු නඩු තීන්දුව කියවන්න ඕන. ඒ ටික පෙළ ගස්වගෙන ටයිප් කරන්න ඕන. ඉතින් මම මේ ටයිප් කරන වැඩෙත් ඒකම කරා. ඉතින් ඔය වැඩේ තමයි කරමින් ඉන්නේ. ඉතින් මේ අතරේදී මම ඔයාලත් එක්ක කියන්නම් මොකක්ද සතුටුදායකම දේ කියලා. ඒ තමයි මගේ channel එකේ subscribersලා ප්‍රමාණය 5000 ඉක්මවලා තියෙනවා. ඉතින් මට මාරම සතුටුයි. මේ සතුටේ අයිතිකාරයෝ ඇත්තටම ඔයාලා. මොකද ඔයාලා තමයි මේ 5000ක් විදියට එකතු වෙලා ඉන්නේ. වෙන කිසිම කෙනෙක් නෙමෙයි. ඉතින් මට හරිම සතුටුයි. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් කියනවා. ඒ වගේම ඔයා අලුතෙන් මගේ channel එකට එකතුණු කෙනෙක් නම්, අලුතෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඉතින් මම ගොඩාක්ම study vlogs අරන් එනවා. ඊට පස්සේ law tips ඉස්සරහට අරන් එන්න හිතන් ඉන්නවා. ඊට අමතරව ඔය day in my life හරි travel vlog හරි පොඩි දේවලුත් අරගෙන එනවා. ඉතින් අනිවාර්යෙන් මම ගොඩාක් වෙලාට vlog එකකින් ඔයාලට යම්කිසි දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම කියනවා ඔයාලට ඉස්සරහටත් මාත් එක්ක මේ විදිහටම ඉන්න කියලා. ඉතින් කොහොම හරි කතාව මම මේ වැඩේ කරමින් තාමත් ඉන්නේ. ඉතින් කොහොම හරි මට අවශ්‍ය ටික මම මේකෙදි කරගත්තා. මම කියවනේ මට ටයිම් තියෙනවා කියලා. නිසා මම ඒකේ අවශ්‍ය ටික කරගත්තා. ඊළඟට ඉතින් කෑම ටිකක් හදා ගන්න ඕන. ඇත්තටම පරිපුණන් ඊයේ රෑ ෆ්‍රිජ් එකේ දාලා තිබුණ ඉතුරු වෙච්ච ඒක රත් කරලා ගත්තා. ඊට පස්සේ චිකන් වගේක් හැදුවා. ඉතින් ඔච්චර තමයි හැදුවේ. බත් ටිකක් කාලම ඉතුරු වැඩ ටික පටන් ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ගොඩාක් වෙලාවට මම ඔයාලට කියන තවත් දෙයක් තමයි පුළුවන් තරම් පාඩම් කරද්දී වතුර බොන්න හොඳට. ඒ වගේම හරිම සරල ආහාරයක් ගන්න. මොකද ගොඩාක් කාලා පාඩම් කරන්න යන්න එපා.
එතකොට ඉතින් අනිවාර්යයෙන්ම නිදිමත එනවා. අනික උදේම වෙලාවනේ කොහොමත් නිදිමත එන්න පුළුවන්. ඉතින් කොහොම හරි කාලය ඇවිල්ලා මම ඊළඟ වැඩේට යන්න තමයි හදන්නේ. ඉතින් මට ඊළඟට කරන්න තියෙන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රොනික එවිඩන්ස්. එහෙම නැත්නම් අපි ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් වෙච්ච සාක්ෂි තියෙනවානේ. ඒ සාක්ෂි මෙහෙවන්නේ කොහොමද කියන එක ගැන නෝට් එකක් හදන්න තියෙනවා. ඉතින් ඒක තමයි මම මේ කරන්න යන්නේ. මේ තියෙන්නේ අපේ අත්පොත. ඒ කියන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහය. ඉතින් මේකෙන් බලන්න ඕන කොහොමද ඉලෙක්ට්‍රොනික එවිඩන්ස් එකක් ලීඩ් කරන්න කියනගේ ප්‍රොසීජර් එක බලන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය කාර්යපටිපාටිය මොකක්ද කියලා මම මේ සිවිල් නඩු විධාන සංග්‍රහයෙන් හොයන්න ඕනේ. ඉතින් මම ඒකේ තියෙන සෙක්ෂන්ස් බලලා මට අවශ්‍ය විදියට නෝට් එක හදා ගන්න ගමන් ඉන්නේ. ඉතින් මේකම කියන්නම් ඔයාලගේ 6 වෙනි ටිප් එක මොකක්ද කියලා. ඒක තමයි උදේ නැගිට ගමන් අනිවාර්යයෙන්ම වොෂ් එකක් දාලා පාඩම් කරන පරිසරය ලස්සනට හදාගන්න. එහෙම නැත්නම් වෙන්නේ ඔයාලා කොහොම හරි උදේට නැගිට්ටත් පාඩම් කරන්න වැඩ කරන කම්මැලි හිතෙන එක. මොකද හිතන්නකෝ ඔයාලා කලින් දවසේ පාඩම් කරලා අපිලිවෙලට පොත් ටික ඔහේ තියලා නිදාගත්තොත් අනිවාර්යයෙන්ම එපා වෙනවා උදේට ආයෙ පාඩම් කරන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම ෆ්‍රෙෂ් විදියට වැඩ පටන් ගන්න. ඒ කියන්නේ ඔයා ශරීරයත් පිරිසිදු කරගෙන ඒ වගේම ඔයාගේ පාඩම් කරන පරිසරයත් පිරිසිදු කරගෙන වැඩ ටික පටන් ගන්න. ඒක තමයි ඔයාලට මම කියන 5 වෙනි ටිප් එක. ඉතින් මම දැන් අර මගේ නෝට් එක හදන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ලෝය කෙනෙක්ගේ ජීවිතේ හිතන තරම්ම ලේසි නැහැ. ගොඩක් වැඩ තියෙනවා. ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන. කොහොම හරි මගේ නෝට් එක හදන වැඩේ ඉවර කරගත්තා. ඊළඟට තියෙන්නේ මට YouTube වීඩියෝ එකක් එඩිට් කරන වැඩේ. ඉතින් මේක නම් ඇත්තටම ගොඩාක් කාලයකට කලින් කරපු වීඩියෝ එකක්. මට එඩිට් කරගන්න බැරි වුණා. ඉතින් දැන් මං හදන්නේ ඒ ටික ගානට එඩිට් කරගන්න. ඉතින් වොයිස් ඕවර් කරලා අප්ලෝඩ් කරන්න තමයි ඊළඟට තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන් වේවි. ඒක විශේෂයෙන්ම ගෑනු ළමයින්ට තමයි හදලා තියෙන්නේ. ඉතින් බලමු අපි මොකක්ද මේ වීඩියෝ එක කියලා. ඉතින් ඔය ටික තමයි මූලික වශයෙන් මට අද කරගන්න තිබ්බේ. ඔයාලට තේරෙනවත් ඇති කොච්චර අමාරුයිද ලෝය කෙනෙක් වෙන්න සහ ඒ ටික ඉස්සරහට පවත්වාගෙන යන්න කියන එක. ඉතින් ඇත්තටම වැඩ ගොඩක් වැඩි සහ මහන්සි වෙන්න ඕන. හැබැයි ඉතින් අර කාලෙත් එක්ක අපි වැඩවලට හුරු වෙනවා. ඒකත් එක්ක කොහොම හරි එඩිට් කරගෙන බැලන්ස් එකේ යන්න පුළුවන්. ඉතින් මම වෙනමම වීඩියෝ එකක් කලින් කිව්වා වගේම අරගෙන එන්නම් සාමාන්‍යයෙන් ලෝය කෙනෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් වෙන්නේ කොහොමද? ඉස්සරහට ඒකෙන් යන්න පුළුවන් තැන් මොනවද? ඒ වගේ හැමදේම ඇතුළත් කරපු වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් ඔය ටික තමයි අද දවසේ මගේ වැඩ කටයුතු ටික. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.